පෙට්‍රල් ගන් කරනකගේ තේරුම තමයි වාහනේ පෙට්‍රල් තියෙනකන් යන්න පුළුවන් කියන එක. ඒ කාගෙන් තහනමද? අර ඉන මගේ හිටියා කිය. මම පෙට්‍රල් බැලුවා. ඊනවද? මම හිතන්නේ 7ම 15ක් 20ක් විතර යන්නේ නැති. අපි ඉතින් නෑ. යානේ නවත්ත. ඇයි? ඉතින්ලා මොකක්ද වාහනේ? මම? ඉස්සෙල්ලාම නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරපන්. දැන් ගියර ඔතන දාලා ඉන්නේ ගියා දීපන් ආ. හරි. පැහැල් ගියානම් පේලෙනවනේ. බෝබා සිග්නල්. මට සිග්නල් දාන්න අමතක වුණා. අර පොරම කලේ කවයන්ට බාර දුන්නද? මම ඒක සුදු මහත්තයාට දුන්නා. මහත්තයාට අතේම දෙනවයි කිව්වා. මහත්තයා අඳුරේ යාළුවෙක් ඉන්නවලු එතන. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. අපේ පවුලේ තමයි හරියට අල්ලගෙන ගිහලානේ. අපේ යනවා ගෙදර ගිහිල්ලා බස් එකක් කාලා ආපහු යන්න. මාවනේ මේ හිතට අල්ලලා තියෙන්නේ. මගේ කතාන්දනේ. ඒකත් ඇත්තක් තියෙනවා. අපේ පවුලේ අක්කගේ පුතෙක් කියන උඹේ කතාවලම තියෙනවා. ඒක තමයි ජීවුර කාලේ මලා. ඒකයි අනුකම්පාව. කොමුණා මොකද ඉතින් හොඳක් වෙනවනේ. මේ සැරේ අපේ පුතා ටිකක් වැඩිපුර රටපල්ලේ එවලා තියෙන්නේ ගේ දොරක් ටිකක් පිළිවෙලකට තියාගන්නතේ කියලා. ඕකට වැටි ඉදන් කරන්න ඕනේ නෑ සුදු මාත්තෝ. මට බැරි ආටින් ඔය පුළුවන් වෙලාවට ඕක ඉවරක් කළා දාන්න. මේ හැම දෙයක්ම උඹේ කරේ පටවලා බෑනේ රන්සිරි. අනිත් එක අර බාත්රූම් එකේ ටැප් ලයින් එක ටිකක් හරි ගස්ස ගන්න ඕන. ඒ වැඩේ මං ගරාජ් එකේ සේරසිංහට කියලා කරලා දෙන්න. මිනිහා පයිප් පප්පා. මැනිකෙලන් කියන්නේ බාත්රූම් එකේ තබ්බේකුත් හයි කරන්නේ කියලා. ලීලිට නාන්න. මටත් පෙරේද මතක් කළා. ඕවා මෙහි හයි කරලා පුතාලා මෙහින් ගිය දාට ටබ් එකේ නාන්නේ උඹද මමද රන්සිරි විකාර මට අමතක වුණා උඹට ට්‍රයල් එකට ලියුම ඇවිල්ලා මේ කාර් එක තමයි ඉතින් ගෙනියන්න වෙන්නේ. ඒ වුණාට තනියම යන්න දෙන්න නම් බෑ මමත් එනවා. කොච්චර හොඳද? අයින්ද ඔක්කොම මම. අනේ දුවේ ඔක ළමයට කොරන්ටේද දෙන්න.
මේ පේදුරු අයියනේ. උඩ සරුයි වගේ. මේ හැටි සරුවක් නෑ. උඹ දැන් කොහෙද ඉන්නේ? මෙහෙ නෙමෙයි. ගමේ. උඹ එදා කොහෙද පැනලා ගියේ? මං කෙලින්ම ගමට පැනගත්තා. හොඳ වෙලාවට බේරුණා. ඇයි මොකද උනේ? පස්සේ දවසක අපි වැඩේ කළා. වැඩේ ගැස්සිලා ගියා. ඉතින් මගේ වෙලාවට ගාපු පාර මිනිහගේ මූන්ට වැදුන්නේ නැහැ. කාර් එකේ වීදුරුව බාගෙට උස්සලා තිබිච්ච නිසා නල්ලට වැදුනා. හැබැයිද? අවුරුදු දෙකකට මම ඉන්නේ. දැන් පේදුරු අයියා මොකද කරන්නේ? මම වෙළඳන් කරනවා පිටකොටුවේ. ජයද? මොන ජයද? එතකොට මුදලාලි ඔය ඉන්නේ මුදලාලි. දැන් ඉස්සර ගෙලි බෑ. മന്ത്രിතුමාගේ සපෝට් එකක් නැහැ. ලයියා පීයෙන් එල්ල පීපාර ඉලකට්ටකට වැදිලා. මුදලාලි වැඩි හරියක් ඉන්නේ ආන්සි පුටුවේ. ඉස්සර වගේ සරු නෑ. දුකිය ගෙනියන්න බැරි තරමට වැටිලා. මං එහෙනම් ගිහිල්ලා එන්නම් පේදුරු අයියා. ආපහු වෙලාවක හම්බ වෙමුකෝ. ඒ දවස්වල මුදලාලි බෝ හැමතැනම හෙව්වා. බැරි වෙලා අවුනා නම්. අපි හම්බ වෙමුකෝ. එහෙනම් මං ගිලෙන්න. කද්දේ මිනිහා කිව්වේ නෑ ඒ වැඩ පොලේ විද්‍යා. කොච්චර කල් තියාද මේ යන්නේ? අඩු ගානේ පැය 4ක්වත් එයාපෝට් එකේ බලා ඉන්න වේවි. තව විනාඩි 4කින් රාහු කාලය ලබනවා. ඊට කලින් අපි ගමන පිටත් වෙන්න ඕන. බැරි වෙලාවත් මුළු දවසක්ම රාහු කාලය අල්ලලා හිටියොත් මහත්යට කිසිම ගමනක් යන්න වෙන එකක් නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. මුළු දවසක්ම ගිලගෙන ඉන්න කොහෙත්ම රාහුට බෑ. මොන පිස්සු විශ්වාසද ඕවා? ඔහේ රාහු කාලය විශ්වාස කරන්නේ නැහැ. ඒ යල් පැනලා ගිය කුලසිරිත් නම් කරගහගෙන ඉන්නවා. ලේලි නැන්දම්ම ළඟට යනවා මිසක් නැන්දම්ම ලේලි ළඟට යන සිරිතත් අපේ කුල පරම්පරාවේ නෑ. මේක විශේෂ අවස්ථාවක්. එතනදී කුලසිරිත් රකින්න බෑ. ජෝඩුවේ ඉන්නේ රට ඉඳලා. නැතු ඔයාලා ගම ඉඳලා නෙවෙයි. ඩැඩි. දුව ඩැඩිට වඳින්න. තුනුරුවන් සරණයි. රාන්තිටත් හොඳ දඬුවම. ගිහිල්ලා බලන්නකෝ. මට නම් ප්‍රශ්නයක් නෑ නෝන. මොකද මම ගුවන් තොටුපළකට යන පළවෙනි වතාව මේ. ඒක නිසා මට බලන් දේවල් හුඟා කිහියයි. ආරකේ ටිකක් ඉදමාදී නෙක්කට. ඉතින් මේ කුලිකාරයල් ගන්න තිබ්බා. එහෙම නැති වෙන හේතුවකට. දන්නවනේ අම්මගේ කුලමානේ තාම ගිහිල්ලා නැහැ. උස්සුදාට තරහ වෙන්නයි දන්නේ. අකුල්ලේ කාල්ලලා වැනිදාම තේරම හරියාවි. My father says my mother is waiting at home to receive us the Sinhala tradition.